Hi guys, welcome back to my YouTube channel. අද අපි යමුද මාත් එක්ක ග්ලෝමාක් සුපර්මාකට් එකට. ඒකේ එහා පැත්තේ ඔඩේල් එකයි පොපයි එකයි තියෙනවා සහ සයිඩ් එකේ පොප්කෝර්න් කඩයකුත් තියෙනවා. ඉතින් මෙහෙම තමයි සුපර්මාකට් එක පේන්නේ. අපි ඇතුළට ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. ටිකක් වීඩියෝ එක හෙල්ලෙනවා, sorry for that. ඉතින් ආපු ගමන්ම තියෙන කැබේජ්, කෝර්න් අන්න ඒවා සහ ෆෘට්ස් තිබ්බා. ෆෘට්ස් නම් පේන විදිහට ෆ්‍රෙෂ් වගේ. මෙතන චයිනීස් කැබේජ් ඒවත් තියෙනවා. ගොඩාක් මේ හරිය තියෙන එළවලු නම් ඉවර වෙලා තිබ්බේ. ඊට පස්සේ මෙතන ටෝෆු පනීර් අන්න ඒවත් තියෙනවා. ඉතින් මම මෙතන ගත්තේ ටෝෆු එක. ඊට පස්සේ ග්‍රීන් චිලි ටොමැටෝ පැකට් කරලා තියෙනවා. අර ලූස් විදිහටත් තියෙනවා. මෂ්රූම්ස් තියෙනවා එක එක වර්ගේ. එහා පැත්තෙත් එළවලු තියෙනවා. එහා පැත්තේ මෙන්න මේ විදිහට තමයි එළවලු තියෙන්නේ. එළවලු විතරක් නෙවෙයි ඩේට්ස් තිබ්බා එක එක වර්ග. අර චොක්ලට් කෝට් කරපු ඩේට්ස් අන්න ඒවත් තියෙනවා. චොක්ලට් කෝට් කරපු ඩේට් එක නම් රහයි. මං කාලා තියෙනවා ඒක. ඊට පස්සේ මෙන්න මේ හරිය යෝගට්ස් තියෙනවා. එක එක වර්ගයේ යෝගට් ඩ්‍රින්ක්ස්. ඊට පස්සේ අර කස්ටර්ඩ් එක තියෙන යෝගට්ස්. මෙතන චීස් තියෙනවා. එක එක වර්ගයේ චීස් තියෙනවා. මේගොල්ලෝ ලස්සන්ට පිළිවෙලට ඕගනයිස් කරලා තියෙනවා. ඉතින් අයිටම්ස් ටික හොයන්න හරි ලේසි. පල්ලෙහා මේකේ කේක්ස් තියෙනවා. මෙතන ලසන්යා අන්න ඒව ෆ්‍රීස් කරපු ඒවා මයික්‍රෝවේව් කරලා ගන්න පුළුවන්. මේ හරිය වසාබි චීස් එහෙම තියෙනවා. Guess what I got? දුබයි කුනාෆා චොක්ලට් එක තියෙනවා. මේ හරිය ෆ්ලේවර්ස් 3කින් දුබයි කුනාෆා චොක්ලට් එක තියෙනවා. මං ඇත්තටම පළවෙනි පාරට ෆුඩ් සිටි එකක දැක්කේ කුනාෆා චොක්ලට් එක. මොකද සාමාන්‍ය ෆුඩ් සිටි වල කුනාෆා චොක්ලට් විකුණන්න තියෙන්නේ නෑනේ. මන් දන්නේ ඒක ඔරිජිනල් එකද කියලා. සහ තව ගොඩාක් පිටරට චොක්ලට්ස් තිබ්බා. සෙලර්ස් මේක ලංකාව එකක්. මේක නම් රහයි. මං කාලා තියෙනවා මේක කලින්. චොක්ලට් නම් ලොකු වෙරයිටි එකක් තිබ්බා. ඊට පස්සේ මෙතනත් මම දැක්ක කුකින් චොක්ලට් උත් ඩිෆරන්ට් වෙරයිටිස් තියෙනවා. මෙතන අර ගම්ස් තියෙන බබල් ගම්ස් ඒවත් ලොකු රේන්ජ් එකක් තියෙනවා. ලංකාවේ චොක්ලට්ස් උත් තියෙනවා. පිටරට නම් සෑහෙන රේන්ජ් එකක් තිබ්බා මේ සුපර් මාකට් එකේ. ගමී බෙයාස් එහෙමත් තියෙනවා. ඒව නම් අනිත් සුපර් මාකට්ස් වලත් තියෙනවනේ. ඊට පස්සේ ලොලිපොප්ස් උත් තිබ්බා. ලොලිපොප්ස් අර බොම්බ ස්වීට් වල තියෙන ලොකු ලොලිපොප් එක අන්න ඒවත් තියෙනවා. මම හිතන්නේ ඒව වල නම් වීඩියෝස් මං ගත්තේ නෑ. මෙතන ආයෙත් අර බොක්ස් වල දාලා තියෙන කේක්ස් තියෙනවා. පස්සේ කිරි පිටි පවුඩර් හෝර්ලික්ස් වගේ දේවල් අන්න ඒවත් ඉන්දියානු ෆ්ලේවර්ස් මෙතන තිබ්බා. මේක මම පෙන්නන්නේ ජෙම්ස් බිස්කට්. ඊට පස්සේ අපි මේ බිස්කට් එකක් ගත්තා. මේක රහයි. ඔගොල්ලෝ මේ බිස්කට් එක try කරලා තියෙනවද? try කරලා නැත්නම් try කරන්න සල්සා බිස්කට් එක. ඒක මාර රහයි සහ පොඩි සැරකුත් තියෙනවා. බිස්කට් වුණත් මේගොල්ලෝ මාර පිළිවෙලට arrange කරලා තියෙනවා. එතකොට items ටික වුණත් හොයන්න ලේසි. මෙතන වර්ග 3ක chips තිබ්බා. මම හිතන්නේ මේක ප්‍රොමෝෂන් දාලා තිබ්බේ ෂුවර් නෑ. මෙතන ටී ලීව්ස් සහ රාමෙන් තිබ්බා. අර K-pop idols ලව දාලා තියෙන රාමෙනුත් තියෙනවා. ඉන්න මම ඔයගලන්ට ඒක පෙන්නන්නම්. මේක තව ෆ්ලේවර් එකක්. මෙන්න මේක තමයි K-pop idols දාලා තියෙන රාමෙන් එක. මේ හරියේ සිද්දාලේප වික්ස් ඇක්ස් ඔයිල් එක මාස්ක් තව කෝෆ් සිරප්ස් අනේ ඒ වගේ ගොඩාක් දේවල් පිළිවෙලට ඕගනයිස් කරලා තියෙනවා. මෙතන විවිධ වර්ගයේ ඕට්ස් කෝර්න්ෆ්ලෙක්ස් තියෙනවා. ඒක නම් මම හිතන්නේ ඩයට් කරන කට්ටියට හොඳයි. හොඳ රේන්ජ් එකක් තියෙනවා. මෙතන බේබි ප්‍රොඩක්ට්ස් තියෙන්නේ. මෙන්න මේ කොකාකෝලා ෆ්ලේවර් එක ඔයගොල්ලෝ බීලා තියෙනවද? මම අද තමයි එහෙම ෆ්ලේවර් එකක් තියෙනවා කියලා දැනගත්තේ. මෙන්න මේක ඔයගොල්ලෝ කාලා තියෙනවද? මේක රහයි. ඉතින් ඒක එලිෆන්ට් හවුස් බ්‍රෑන්ඩ් එකෙන් තියෙන්නේ. මෙතන ආයෙත් බේබි ප්‍රොඩක්ට්ස් තියෙන්නේ. මේක ඇවිල්ලා කිට්කැට් කෝර්න්ෆ්ලෙක්ස් එක. ඉතින් ඒකේ එහා පැත්තෙම තියෙනවා හේසල්නට් කෝර්න්ෆ්ලෙක්ස් එකත්. මෙතන බේකරි අයිටම්ස් තියෙන්නේ. ඉතින් ඒකේ නම් සෑහෙන දේවල් ඉවර වෙලා තිබ්බේ. මෙතන මයිලෝ තියෙනවා. අර 3 in 1 පැක් එක. තව මෙතන රයිස් ක්‍රැකර්ස් අන්න ඒවත් තියෙනවා.
ලෝටස් බිස්කට් අන්න ඒකේ වෙරයිටි එකකුත් තියෙනවා. chocolate spreads, pistachio spread එක තිබ්බා. ඒව මට පෙන්වන්න බැරි වුණා. That's it for today. I hope you enjoyed this vlog. Like, subscribe and share. Bye guys.